ආසියානු කලාපයේ විශාලතම හෙරෝයින් තොගය අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සහ ඒ ආශ්‍රිතව මහජනතාව තුළ පැන නැගී ඇති ආందోලනාත්මක කරුණු පිළිබඳ මෙම ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. පසුගිය අගෝස්තු මාසයේ 30 වෙනි දින ශ්‍රී ලංකා රේගුවට අයත් ඔරුගොඩවත්ත බහලුම් නිස්කාසන අංගණයේ තිබූ පිඟාන් භාණ්ඩ හා ග්‍රීස් අඩංගුවේයි නම් කරන ලද බහලුමක් පරීක්ෂා කළ ශ්‍රී ලංකා රේගුව සහ පොලිස් මද්‍රව්‍ය නාශක අංශය දකුණු ආසියානු කලාපයේ විශාලතම හෙරෝයින් මද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබුවා. එය ප්‍රමාණයෙන් කිලෝග්‍රෑම් 260ක් පමණ වූ බවත් ඒ රුපියල් කෝටි 260ක පමණ වටිනාකම යුක්ත වන බවත් ජනමාධ්‍ය විසින් වාර්තා කළා. මෙම බහලුම පාකිස්තානයේ කරච්චි නගරයේ සිට මෙරටට ආනයනය කර ලද්දක් වූ අතර ඒ මාලිගාවත්ත අංක T30 දුම්රියල් නිවාසයේ ලිපිනය සඳහන් රොහාන් ඉම්පෙක්ස් නම් සමාගමක් විසින් ආනයනය කර නැතයි සඳහන් වූවා. එහෙත් පසුව කරන ලද පරීක්ෂණ වලට අනුව අනාවරණය වී තිබුණේ මෙම සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ අදාළ බහලුම ලංකාවට ළඟා වූ ජූනි 22 වෙනි දිනට පසුව බවයි. මෙම හෙරෝයින් බහලුම බාධාවකින් තොරව ලංකාවට ළඟා වන තෙක් ජාවාරම්කරුවන් පසුබිමේ සැඟවී සිටිය බවත් නිදහස් කර ගැනීමේ විශ්වාසය තහවුරු වීමෙන් පසුව අයිතිය සඳහා ඉදිරිපත් වී ඇති බවත් එයින් පෙනී යනවා. මෙම හෙරෝයින් තොගය සහ ශ්‍රී ලාංකිකයෙක් හා පාකිස්තාන ජාතිකයෙක් අත්අඩංගුවට පත් වූ නමුදු මෙම ජාවාරමේ මහා මොලකරුවා මෙතෙක් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වන්නේ නැහැ. කෙසේ වුවද මේ පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පරීක්ෂණ සිදුවීමෙන් ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙවැනි වටිනාකමක් සහිත දැවැන්ත හෙරෝයින් තොගයක් ආනයනය කර ඇත්තේ කුඩා ජාවාරම්කරුවන් නොවේ. බොහෝ කූට ජාවාරම් වලට මෙන්ම ඔවුන්ටද නිසැක ලෙසම බලවත් දේශපාලන රැකවරණ තිබිය හැකි බවට මහජනතාව තුළ බලවත් සැකයක් පවතිනවා. විශේෂයෙන්ම මෙම සිදුවීමේදී පසුව හෙළිදරව් වූ සුවිශේෂී කරුණ නම් මෙම සැකයේ තීව්‍ර කරනු ලබනවා. මෙම හෙරෝයින් තොගයේ සහිත බහලුමට අදාළ ප්‍රමාද ගාස්තුවා වරාය ගාස්තු සඳහා සහන ලබා දෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය යටතේ එහි සේවයේ නීති පුද්ගලයෙක් අගෝස්තු 23 වෙනි දින ලිපියක් එවා තිබූ බව පසුගිය නොවැම්බර් 10 වෙනි දින සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළා. අගමැතිවරයා වෙනුවෙන් මෙම ලිපි ඉදිරිපත් කරන බව සඳහන් කරමින් අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් එවනු ලැබී ඇති මෙම ලිපියේ සඳහන් වන්නේ මෙම සමාගමේ පළමු ව්‍යාපාරික කටයුත්ත වන බැවින් ඔවුන්ට වැඩි ගාස්තු ගෙවිය නොහැකි බවත් ප්‍රමාද ගාස්තු වලට හා වරාය ගාස්තු වලට සහන ලබා දෙන්නේ නම් ස්තුතිවන්ත වන බවත්ය. රටේ දෙවැනි පුරවැසියා ලෙස සැලකනු ලබන අග්‍රාමාත්‍යවරයා මෙවැනි සිදුවීමක් හා සම්බන්ධ කරුණකට ඈඳී තිබීම මෙම කරුණ හා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පරීක්ෂණවලදී රටට අහිතකර වාතාවරණයක් ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. මෙම තත්ත්වය තුළ පැන නගින පහත ගැටලු වලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් මෙම සභාව හමුවේ තබනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. 1. අදාළ බහලුම් තුල තිබී අත්අඩංගුවට ගනු ලැබ ඇති ද්‍රව්‍ය හා ඒ වගේ ප්‍රමාණයන් කවරේද? 2. එම බහලුමට අදාළ සහනයක් ලබා ගැනීම සඳහා අදාළ ආයතන වෙත කිසියම් ලිපියක් ඉදිරිපත් කරනු ලැබ තිබේද? 3. එබඳු ලිපියක් නිකුත් කිරීම සඳහා ඔහුට උපදෙස් ලබා දී ඇත්තේ කවුද? 4. අදාළ මද්‍රව්‍ය තොගය පිළිබඳ පරීක්ෂණවලදී එම ලිපිය හා ඒ යවනු ලැබුණු තැනැත්තා පිළිබඳ ගනු ලැබුව ඇති පියවර කවරේද? 5. මෙම ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර පොලිසිය සහාය ලබාගෙන නැද්ද? 6. සමස්ත සිදුවීම් පිළිබඳ පරීක්ෂණ කටයුතු වල වත්මන් ප්‍රගතිය කවරේද කියන කරුණු පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.